මේ බලන්න good morning ආයිබෝවන් මේ බලන්න මේක ඇවිල්ලා ප්‍රධාන බස් යන පාර මේක. ඒ කියන්නේ මේක ඇවිල්ලා දෝතලෝය එස්ටේට් එකයි මොරොටි එස්ටේට් එකයි තියෙන පාර තමයි මේක. මේන් පාර මේකේ බස් යන පාර. දිප්පිටි ඉඳලා බස් එනවා යනවා. මේ ඉන්න අසරණ මිනිස්සු මොනවද? ওই දැල්ල කරලා තමයි ජීවත් වෙන්නේ. දැල්ල කරලා කියන්නේ තේ දැල්ල. තේ දැල්ල කඩලා දවසකට පඩියට වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. දැන් සති දෙකක් වෙනවා. මේ නායාම ගිල්ලා. මේ ටික අයින් කරලා දෙන්න කවුරුත් තව වෙනතුරු බලලා නැහැ ඇවිල්ලා. ඒ කියන්නේ මේ බලන්න ගිල්ලා තියන්නේ. දැන් අපි පුරුකානාජිය මාත්‍යා එයාගේ වීදමෙන් මෙසිමක් මට අරන් යන්න කිව්වා. අසවර ඔයා මෙසිමක් අරන් යන්න. මෙසිම අරන් ගිහිල්ලා පාර පොඩ සුද්ධ කරලා දෙන්න කිව්වා. මේ ලොකු එක අපිට සුද්ධ කරන්න බෑ දැන්. සාමාන්‍ය 40 මෙසිම තමයි අරන් ආවිල්ලා තියන්නේ. ඒක පෙන්නන්නම් මම. මේ බලන්න මෙතනින් යහට යන්න බෑ. අඩි 100ක් විතර තියෙනවා අස්කරන මේක. මේ සම්පූර්ණම ලොකු නායමක් ගිහිල්ලා තියන්නේ. අර පොඩි පාර තමයි අපි දැන් අස්කරලා දෙන්න යන්නේ. එතකොට ඒ පාරෙන් එන්න පුළුවන්. ඒ පාරෙන් මිනිසුන්ට දැල්ලක් කඩාගෙන හරි එන්න ජීවත් වෙන්න එදාට ජීවත් වෙන්න පුළුවන් නේ. ඒක හරි පොඩ්ඩක් හදලා දෙන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. දැන් මම මෙසිමත් පෙන්නන්නම් ඕගොල්ලන්ට. වැඩේ කරන එකත් පෙන්නන්නම්. මේ බලන්න ගිල්ල තියෙන හැටි. පුරුකානාජියර් මාතයාගේ පුතා පයස් මාතයා පයස් ආජියර්. ඒ දෙන්න එකතු වෙලා තමයි මේක අපි හරි කරලා දෙමු. පව් මිනිස්සු කියලා කිව්වේ මට. ඒකයි දැන් මෙසිමක් කරගෙන ආවේ මම. මෙතනට වැඩේ කරන්න. ඔන්න දැන් පටන් ගන්නවා පල්ලෙහා. ප්‍රධාන මේන් පාරනේ මේක. ඒක තමයි පොඩ්ඩක් බලන්න ඕනේ මේක කවුරු හරි ඇවිල්ලා මොනවද වෙන්නේ කොහමද මොනවද මේ මිනිස්සුන්ගේ තත්ත්වය කියලා. පව් අහිංසක මිනිස්සු තමයි ඔක්කොම ඉන්නේ. එදාට අම්බු කරලා ජීවත් වෙන මිනිස්සු, දැල්ලක් කඩලා ජීවත් වෙන මිනිස්සු. වෙන කිසි ආදායමක් නැහැ ඒගොල්ලන්ට. right කොහෙද යන්නේ ඔයගොල්ලෝ? තවමට යනවා. දිප්පිටියට. අයි මෙහෙන් යන්න හේතුව මේන් පාර කඩලානේ. කැඩිලා. මෙහෙන් ගිහිල්ලා කොහමද? ෂෝට් කට් එකෙන්. අපේ වත්තේ ඇතුලෙන් පාර තියෙනවලු. දැන් කරන කට්ටියට දන්නවා මට නම්. දන්නේ. ඒක තමයි අපි මේ සුද්ධ කරලා දෙන්නම් ඕගොල්ලන්ට. අර එකනේ දාලා තියෙනවා අතන අතු ටික අයින් කරනවා. දැන් මෙසිමක් ගෙනලා තියෙනවනේ. ඕගොල්ලන්ට යන්න ලේසිනේ නේද? අමාරුනේ කට්ටියට. නැත්තම් කොච්චර අමාරුද? හරි. අපි මේ දැන් මේක ගිහිල්ලා ආයෙ බඩු ටික උස්සන එනකොට හොඳ ගණන්. ඔන්න ඒක තමයි. හරි. අපි පාර හදලා දෙන්නම්කෝ. එතකොට කොහොම හරි යන්න එන්න පුළුවන් නේද? පයින් හරි යන්න. හරි හොඳයි. අපි මෙසිම දාලා දැන් පටන් ගත්තා. අපේ මේ වත්තට යන පාර බලා ගන්න වත්තට යන පාර තමයි අපි දෙනට මේ මිනිසුන්ට යන්න එන්න සුද්ධ කරලා දෙන්නේ. මේ ඉන්නේ අපේ සරත් අයියාත් ඉන්නවා. සරත් අයියා මෙතන කොතනද ගේ ඔයාගේ? මේ එන්නකෝ පොඩ්ඩක් පෙන්නමුකෝ. එන්නකෝ. කොකද ඔයාගේ ගේ? ප්‍රධාන පාර තමයි උඩින් තියෙන්නේ. උඩින් තියෙන ප්‍රධාන පාර. ප්‍රධාන පාර තියෙන්නේ. අරණායක ටවුන් එකට යන්න උනත් මේ මිනිස්සු මේ පාරෙන් තමයි වැඩිපුර යන්නේ. අරණායක ටවුමට වුණොත් මේ පාරෙන් තමයි දැන් වටෙන් යන්නේ. මේ මේන් පාරේ යන්න බෑනේ. අම්බලකන්දේම හොඳටම ගිහිල්ලා තියන්නේ. අරණායක. ප්‍රධාන පාරේ හතර පහ කුලකින් වගේ වැහිලා තියෙන්නේ. වැහිලා තියන්නේ. හරි ඒක ඔක්කොම අපි දැන් ආජියර් මාත් එව්වනේ. ඒක අයින් කරලා දෙන්නම් පාර. මිනිසුන්ට යන්න දැල්ලක් කටලා ජීවත් වෙන්න නේද? ජීවත් වෙන්නේ ඉතින් මේ මාත්‍යා එවලා තියෙන්නේ මේ පාර මේ මිනිසුන් පයින් හරි ගිහිල්ලා දැල්ලක් කඩාගෙන ජීවත් වෙන්න පුළුවන් විදියට. ඒක තමයි මටත් කිව්වා ආජියර් මාත්‍යා ගිහිල්ලා පයස් මාත්‍යාත් කිව්වා හදලා දෙන්න කියලා. ඒකයි මං අරගෙන ආවේ. මෙතන පොඩ්ඩක් බලමුද? මේ සම්පූර්ණම ගිහිල්ලා බලන්නකෝ. මේ අපේ පාර මේක මේ අපේ වත්තට යන පාර ඒකත් වෙහිලා තමයි තියන්නේ. මේක හරි සුද්ධ කරලා දෙනවා අපි මිනිසුන්ට යන්න එන්න. පොඩ්ඩක්. මේවා පොඩ්ඩක් සුද්ධ කරලා දෙන්න තමයි මෙසිම ගෙනාවේ. මිනිසුන්ට යන්න එන්න පොඩ්ඩක්. පයින් හරි යන්න වාහනයක් යන්න ඕනේ නැති වුණා.
පයින් හරි ගිහිල්ලා බඩු ටික අරන් එන්න ඒගොල්ලන්ට දැල්ලක් කඩාගෙන ඉන්න දවස දවස ජීවත් වෙන මිනිස්සුන ඉන්නේ එදා වේලට මේ බලන්න මේවා සම්පූර්ණම අයිලා තියන්නේ මේ සම්පූර්ණ ඉතින් අපි දැන් මේ පාර ළඟදී දාපු කොන්ක්‍රීට් පාර තමයි මේක ඒක පාර පොඩ්ඩක් අස් කරලා දෙන්න තමයි අද මේ මෙතන ආවේ පොඩ්ඩක් මේක පොඩ්ඩක් කරලා දෙන්නම් අපි නේද ඈ එහෙම තමයි කරන්න ඕනේ මිනිස්සුන් පයින් ගිහලා හරි ජීවත් වෙන්න පුළුවන් නේද? දළු ටිකක් කරලා ඔව් යන්න මේ ටික මෙතෙන්ට අයින් කරොත් නම් මේ ටිකට අතෙන්ද යන්න පුළුවන්. යන්න පුළුවන් නේ ඊට පස්සේ මේ පාර හැබැයි අයින් කරොත් අතන කොනටම යන්න පුළුවන්. යන්න පුළුවන් නේ හරි අයින් කරලා දෙන්නම්කෝ කොහොම හරි හරිද ඕගොල්ලන්ට හරි இந்த பாருங்க சரி எங்க இருந்து வரீங்க தோத்தலோயில இருந்து எங்க போறீங்க நீங்க இப்ப டவுனுக்கு போறோம் டவுனுக்கு போறீங்க ஏன் இப்ப மெயின் ரோட்ல போயிடாது எல்லாம் மன்சரு வந்து உடஞ்சி ரோட்டே போயிட்டா இருக்கு இது போயலாம் இந்த ஷார்ட்கட் ரோட்ல ஷார்ட்கட் ரோட்ல நம்ம தோட்டத்து ரோட்ல போறீங்க அது நம்ம தோட்டம் ரோட்டு மூடிப்பட்டு தான் இருக்கு அதுதான் ஆஜியார் மாத்தியா சொன்னாரு அந்த ஆஜியார் மாத்தர் மாவனும் சொன்னாரு பயாஸ் ஆஜியாரும் புர்கான் ஆஜியாரும் சொன்னாரு உங்களுக்கு எல்லாம் துப்புரவு பண்ணி கொடுக்க சொல்லி ரோட்ல போறதுக்காக அதுக்கு தான் நான் இன்னைக்கு மெஷின் எடுத்துட்டு வந்து துப்புரவாக்குறேன் சரியா இப்ப கீழெல்லாம் நான் ஃபுல்லா துப்புரவாய் தரேன் அப்ப நீங்க டவுனுக்கு நடந்து போய் நடந்து தான் வரணும் ரொம்ப உதவியா போகணும் இந்த ரோட்டை சரி எங்களுக்கு கொஞ்சம் செஞ்சு கொடுத்தாலும் போறதுக்கு வரதுக்கு சரி நடந்தேன்னா அதனாலதான் எங்களுக்கும் கொஞ்சம் லேசா இருக்கும் அப்ப கொஞ்சம் போறதுக்கு சரி நடந்து போறதுனாலும் கன்சுனைக்கு போறதுனாலும் இதுல சரி கொஞ்சம் லேசா போகலாம் ரோட்டை சுத்தி போனா அதுக்கு மேல நேரமும் உங்களுக்கு நாளும் நடக்கணும் ரைட் ஓகே நான் செஞ்சு தரேன் சரியா சரி ஓகே ரைட்டா